අද මම රසම රස බීෆ් ෆෙස්ට් එකක් හදන්න යන්නේ. මම මුලින්ම භාජනයකට වතුර ටිකක් දාලා වතුර ටික රත් වෙන්න තියාගන්නවා. ඊළඟට මම අද පැස්ට් එක හදන්න ගත්තේ මේ රෝසා පැස්ට් එක. මෙතන ග්‍රෑම් 400ක් තියෙනවා. පැස්ටා වැහෙන ප්‍රමාණයට වතුර දාගත්තාම හරි අපි මුලින්ම පැස්ටා ටික තම්බ ගන්න ඕනේ. මේ වතුර එකටම අපි ලුණු තේ හැන්දක් විතර දාගන්නවා. දාගෙන පැස්ට් ටිකක් දාගෙන හොඳට තම්බ ගන්නවා. ඔන්න අපේ වතුර එක හොඳින් රත් වේගෙනයි එන්නේ. මම දැන් මේකට දාගන්නවා ලුණු තේ හැන්දක්. ඊළඟට මම පැස්ටා ග්‍රෑම් 400ම භාජනයට දාගන්නවා. පැස්ටා ටික දාගෙන ටිකක් කලවම් කරලා මම මේක මෙහෙමම තැම්බෙන්න තියනවා භාජනය වහලා. මම අද හදන්නේ බීෆ් ෆෙස්ට් එකක් නේ. ඉතින් අපිට මේකට මූලිකවම බීෆ් ඕන වෙනවා. මම අද මින්ච් බීෆ් නෙමෙයි සාමාන්‍ය බීෆ් අරගෙන තියෙන්නේ. මම මේක පුංචි කෑලිවට කපාගෙන අඹර ගන්නවා. ඔල්ලඟ තියෙනවා නම් අඹරපු මස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. එන අපි මේක පුංචි කෑලිවට කපාගෙන හොඳට ග්‍රයින්ඩ් කරගමු. මම බීෆ් ටික මේ වගේ ගානට වෙනකන් කපා ගත්තා. අපි දැන් මේක අඹර ගමු. මේ තියෙන්නේ මං අඹරගත්ත මස් ටික. දැන් අපේ පැස්ට් එක මේ හොඳට තැම්බිලා තියෙන්නේ. අපි මේක 95ක් විතර තැම්බුනහම ඇති. මොකද අපි බීෆ් එකත් එක්කත් ආයේ මේක උයා ගන්නවා. එතකොට එහෙම වුණොත් තැම්බිලා වැඩි වෙන්න පුළුවන්. අපි දැන් මේ පැස්ට් ටික හොඳට පෙරා ගන්නවා. මේ තියෙන්නේ පෙරාගත්ත පැස්ට් ටික. අපි මේක දැන් වතුරෙන් හොඳට හොද ගන්නවා. දැන් මේ වතුරෙන් හොඳලා ගත්ත පැස්ටා ටික අපි වතුර බේරෙන්න පැත්තකින් අරන් තියනවා. ඔයාලට මම කලින් දවසකත් කිව්වා පැස්ටා තැම්බෙද්දී කැමති නම් තෙල් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට තඹගෙන වතුරෙන් හොදගත්තාම පැස්ටා ඇලෙන්නේ නැහැ. මේ බලන්නකෝ හොඳට වෙන් වෙලා තියෙනවා. මේක වතුර මේ බේරෙන්න තිබ්බහම හරි ගානට එනවා. ඒ නිසා ඔයගොල්ලෝ කැමති නම් තෙල් දාලා තඹ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම වගේ සාමාන්‍ය විදිහටම තඹලා ඇල් වතුරෙන් හොදලා මේ වගේ වතුර බේරෙන්න තියලා අරගන්නත් පුළුවන්. මොකද උයන එක එක්කෙනාට විශේෂිතම වූ කියලා දෙයක් කියලා නැහැනේ. Tamanට කැමති විදිහට Taman ළඟ තියෙන දේවල් වලින් උයා ගන්න පුළුවන්. ඒක Tamanගේ නිදහස අනුව ඒ වගේම තමයි අද මම හදන පැස්ට් එක. මේක ඔරිජිනල්ම රෙසිපියක් කියන්නේ නැහැ. නමුත් මේ විදිහටත් හදන්න හරිම රසයි. අද මම තම සුදු ලුණු බික් 5ක් විතර පොඩියට චොප් කරගත්තා. ඒ වගේම බීලුණු ගෙඩියක් කුඩාවට කපා ගත්තා. කරපිංච ටිකක් හිඟිට ලියා ගත්තා. මම අද වෙන කිසිම එළවලුවක් පාවිච්චි කරන්නේ නැහැ. අන්තිමේට ලීක්ස් නම් චුට්ටක් අපි අන්තිමේට පාවිච්චි කරනවා. අපි බලමු මේ ටිකෙන් අපි රසව පැස්ට් එකක් හදාගන්න. පැස්ට් එක හදන මම භාජනයේ ලිපේ තියාගෙන මම අද මේකට එකතු කරනවා තෙල් sunflower oil මම ගන්නෙ. ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් olive oil උනත් මේ සැහැඳි 3ක් විතර භාජනයට දාගන්න. අද මං ළඟ olive oil නැති නිසා තමයි මම sunflower oil දාගන්නේ. olive oil තියෙනවා නම් ගොඩක් හොඳයි. අපි තෙල් ටික දාගෙන රත් වෙන්න දෙනවා. තෙල් ටික රත් වෙන්න දීලා අපි ඒකට එකතු කරගන්නවා සුදු ලුණු. ඒ වගේම ලුණු ටික, කරපිංච ටික. අපි කපාගත්ත සුදු ලුණු කරපිංච ටික දාගෙන හොඳට රන්වන් පාට වෙනකම් මේක ටෙම්පරාදු කරගන්නවා. දැන් මේක හොඳට ටෙම්පරාදු වේගෙන එන්නේ. හොඳ සුවඳකුත් එනවා දැන්. අපි තව ටිකක් මේක ටෙම්පරාදු කරගමු. ඊළඟට දැන් ලුණු ටික අපේ හොඳට ටෙම්පරාදු වෙලා වගේ තියෙන්නේ.
අපි දැන් අඹරගත්ත මස් ටික ඒකට එකතු කරගන්නවා. අපි දැන් හොඳට මස් ටික මේ ටෙම්පරාදුවත් එක මිශ්‍ර වෙන්න දීලා හොඳට තම්බ ගන්න ඕනේ. මස් ටික මේ විදිහට හොඳට ටෙම්පරාදු වේගෙන එද්දී අපි දැන් මේකට එකතු කරගන්නවා ලුණු තේ හැඳි භාගයක් දාගන්නවා. ඊළඟට මම කෑලි මිරිස් කුඩු එකතු කරගන්නවා. තේ හැන්දක් විතර. දැන් මේක හොඳට මිශ්‍ර කරගන්නවා. මම අද ගොඩාක්ම සැරට මේක හදන්නෙත් නැහැ. පොඩි අය කන නිසා. මේක පැස්ටා මම බීෆ් දාලා හදන එක ක්‍රමයක්. තවත් අපි මේකට හදන්න පුළුවන් අපිට ටොමැටෝ පියුරේ එක දාලා නැත්නම් පැස්ටා සෝස් එක දාලා අපි එහෙම දවසක හදමු. මොකද අද මන් ළඟ ඒ කිසිම දෙයක් නැහැ. අද මගේ ගෙදර තියෙන දේවල් වලින් තමයි මම මේ පැස්ට් එක ඔයගොල්ලොත් එක්ක හදලා බෙදාගන්නේ. ඔයාලගේ ගෙදරත් ඉතින් සමහර දවස් වලට එහෙම දවස් තියෙන්නත් පුළුවන් නේද? පොඩි තියෙන දවස් තියෙන්නත් පුළුවන්, නැති දවස් තියෙන්නත් පුළුවන්. ඉතින් නැති දවසට උනත් අපි රසවත් කෑමක් හදාගන්න උත්සාහ කරන්න ඕනේ. අපි බලමු අපේ පැස්ට් එක කොහොම වෙයිද කියලා. මම පැස්ට් එක රස කරගන්න සොයා සෝස් ටිකක් එකතු කරගන්නවා. ඊළඟට මයොනයිස් සෝස් ටිකකුත් දාගන්නවා. තව මම chili garlic සෝස් එකෙන් ටිකකුත් දාගන්නවා. තව මම ටොමැටෝ සෝස් එකතු කරගන්නවා. දැන් මම මේ සෝස් දාපු ඔක්කොමත් එක්කම අපේ බීෆ් ටික හොඳට කලවම් කරගන්නවා. දැන් මම මේ දාන සෝස් වල ප්‍රමාණය ඔයාලත් එක්ක කීවේ නැහැ. ඒක මොකද තමන්ගේ රස අනුව වෙනස් වෙන්න පුළුවන්. තව රස මදි කියලා වගේ හිතුනොත් ඔයාලට සෝයා සෝස් එහෙම නැත්නම් තක්කාලි සෝස් එහෙම එකතු කරගන්න පුළුවන් තමන් කැමති විදිහට. වියන එක තමන් කැමති විදිහට තමයි හැමදාම තමන්ගේ රස අනුව තමයි අපි ගල්ප ගන්න ඕනේ. අපිට සෝස් එක හදා ගන්න ඕනේ හොඳට ග්‍රේවි එක තියෙන විදිහට. මේ අපේ සෝස් එක කිව්වේ මේ බීෆ් සෝස් එක. ඒ නිසා මම වතුර බොන කෝප් එකකින් එකක් හද වතුර දාගන්නවා. ඊට පස්සේ අපේ බීෆ් එක හොඳට කලවම් කරගෙන අපි මේක ටිකක් තැම්බෙනකම් බීෆ් ටික තැම්බෙනකම් මේ ග්‍රේවි එක හොඳට උක් වෙනකම් හොඳට වහලා විනාඩි 5ක් විතර උයා ගන්නවා. පියනකින් වහලා අපි අපේ බීෆ් සෝස් එක හොඳට හැදෙනකම් උයා ගමු. අපි දැන් බීෆ් එක ඇරලා බලමු. බීෆ් ටික හොඳ ගානට ඉදිලා තියෙනවා. සුවඳත් ඒ වගේමයි. මේ බලන්නකෝ ග්‍රේවිත් සාමාන්‍යයෙන් ටිකක් තියෙන්න මේ වගේ ගානට ඉදුණාම අපි මේකට අපේ තම්බගත්ත පැස්ටා ටික එකතු කරනවා. විදිහට පැස්ටා ටික ඔක්කොම දාගෙන අපි හදාගත්ත බීෆ් සෝස් එකත් එක්ක හොඳට මිශ්‍ර කරගන්නවා. හැම පැස්ටා එකකටම පැවරෙන්න ග්‍රේවි හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට පැස්ටා ටික හොඳට කලවම් වුණාට පස්සේ අපේ මේ ග්‍රේවි දැන් කියන්නේ හොඳට කරි එකක වගේ නෑ. ඔයාලට පේනවා ඇති. පැස්ටා වල හොඳට මිශ්‍ර වෙලායි තියෙන්නේ. අපි ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරගෙන අපි පැස්ටා ටික මම අද පොඩ්ඩක් බේක් කරලා හදාගන්න යන්නේ. මොකද අපි මේකට එළවලු මුකුත් එකතු කරෙත් නෑ. බීෆ් විතරමයිනේ දාගත්තේ. ටිකක් රස කරගන්න මම මේක බේකින් ට්‍රේ එකකට දාලා බේක් කරගන්නවා. දැන් අපි මේක බේකින් ට්‍රේ එකට දාගමු. මම මේ විදිහට බේකින් ට්‍රේ එකට පැස්ටා ටික ඔක්කොම ගානට දාගත්තා. දාගෙන මම අද මේකට තව මොසරෙල්ලා චීස් ටිකක් දාගන්නවා උඩින්. මොසරෙල්ලා චීස් ටිකක් දාගෙන බේක් කරගන්නවා රන්වන් පාටට. එතකොට පැස්ටා එක ඇත්තටම ගොඩක් රසයි. අපි එහෙනම් චීස් ටිකකුත් දාගමු. මම මේ විදිහට චීස් ටික ග්‍රේට් කරලා දාගන්නවා අපේ පැස්ටා එකට.
මං මේ විදිහට පැස්ටා ටික උඩින් මොසරෙලා චීස් ග්‍රේට් කරගෙන දාගත්තා. මම දැන් මේකට උඩින් අර මං කලින් කිව්වේ ලීස් පොඩ්ඩක් පාවිච්චි කරනවායි කියලා ලීස් කොළ ටික කපාගෙන පොඩියට දාගන්නවා. මම මේ විදිහට පැස්ටා එකට ලීස් පොඩි ගහකුත් පොඩියට කපාගෙන දාගත්තා. ඉතින් ඔයාලට ලීස් වෙනුවට මේකට ලුණු කොළ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් පාස්ලි තිබ්බොත් හොඳටම හොඳයි. මල් ළඟ තිබ්බේ ලීස් නිසා මම ලීක්ස් දාගත්තේ. මේකෙන් පැස්ටා එක අර බේක් වුණාම ලස්සන පාටටත් රසයත් චුට්ටක් වැඩි වෙනවා. ඒ නිසා මෙහෙම දාගත්තේ. මීට අමතරව ඔයාලා ළඟ තියෙනවා නම් ඉතාලියන් හර්බ්ස් හරි ඔරිගානෝ හරි උනත් දාගන්න පුළුවන්. අද මගේ ගෙදර කිසිම දෙයක් නැහැ. මං ගෙදර තිබ්බ ටික පාවිච්චි කරලා තමයි මේ පැස්ට් එක හදාගත්තේ. අනිත් කාරණාව තමයි දැන් මම මේක බේක් කරන්නේ අපි කන වෙලාව ලං කරලා. ඔක්කොමලා කන්න ලෑස්ති වුණාම තමයි. එතකොට උණු වෙන තමයි රස. මොකද අපි චීස් උත් දාලා තියෙන නිසා මේක බේක් කරන්න ඕන. සෙල්සියස් 200 විනාඩි 10ක් විතර බේක් කරපුවාම අපේ මොසරෙලා චීස් ටික රන්වන් පාටට හොඳට බේක් වෙනවා. එතකොට මේ කුණුණු කදි රස නිසා අපි දැන් කන වෙලාව ලං වෙලා මම මේක බේක් කරපුවාම ඔයාලට ආපහු අරගෙන එන්නම්. ඔන්න මම මගේ පැස්ට් එක බේක් කරගෙන ආවා. ඇත්තටම හරිම සුවඳයි. ඒ වගේම රසත් ඇති කියලා මම හිතනවා. අපි රස බලමුකෝ.